මම අද යන්න හදන්නේ මම ජීවත් වෙන බ්‍රිස්ටල් නගරයේ තියෙන සුවිශේෂී තැනක් බලන්න. ඒ තමයි බ්‍රිස්ටල් වරායයි. ඒ වරාය ආශ්‍රිත තියෙන නගරයයි. මේ නගරය, මේ වරාය එංගලන්තයේ සුවිශේෂී. එංගලන්තයේ නිර්දිග ප්‍රදේශයට වෙන්න තියෙන මේ වරාය සලකන්නේ පාවෙන වරායක්. එහෙම නැත්නම් ෆ්ලෝටිං හාබර් කියන සංකල්පයක නිර්මාණය වුණ එකක් කියලා. ඇවෝන් සහ ෆ්‍රාම් කියන ගංගාවල් දෙක හරස් කරලා වඩදිය බාදිය ඇති වෙන කාලෙදී නැව් දෙපැත්තට තල්ලු වීම වළක්වමින් මේ වරායේ ජලය පිටතට ගලා නොයන පරිදි ඉදි කරපු වරායක් මේක. ඒක නිසා වරායේ ජලය පිටතට ගලා යන්නේ නැති විදිහට 1809 දී විලියම් ජෝසප් කියන ඉංජිනේරුවරයා තමයි මේ වරාය නිර්මාණය කරලා තියෙන්නේ. අද වෙනකොට නම් මේ වරාය සක්‍රීය ක්‍රියාත්මක වරායක් නෙමෙයි. නමුත් ඉතිහාසයේ සුවිශේෂී ලක්ෂණ රසක් තවදුරටත් රැකගෙන ඉන්න වරායක් නිසා මෙය සංරක්ෂණය කරලා පවත්වාගෙන යනවා. ඉතින් අපි වරාය බලමු. වරාය බලලා ඒ වරායත් එක්ක තියෙන වරාය නගරය බලන්න යන්න. යම්මාත් එක්ක බ්‍රිස්ටල් වරාය බලන්න. එංගලන්තයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිස්ටල් නගරය සහ මෙම වරාය සියවස් ගණනාවක් පුරා මුහුදු වෙළඳාම, නාවික ගවේෂණ, කර්මාන්ත, සංස්කෘතිය මේ සියල්ල එක්ක ගොඩනැගුණු විශිෂ්ට නගරයක් කියලා කියන්න පුළුවන්. මධ්‍යතන යුගයේ ඉඳලම මේ බ්‍රිස්ටල් නගරය සහ බ්‍රිස්ටල් වරාය ඇවෝන් සහ ෆ්‍රාම් ගඟ හමුවන ස්ථානයේ පිහිටි වැදගත් සන්ධිස්ථානයක් වුණා. 14 වන සියවස වන විට එංගලන්තයේ ලන්ඩන් සහ යෝක් කියන නගරවලට පසුව තිබුණු විශාලතම වෙළඳ සහ පරිපාලන නගරයක් විදිහට බ්‍රිස්ටල් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. යුරෝපය, අයර්ලන්තය සහ අට්ලන්ටික් සාගරය හරහා ගමන් කරපු නැව්වලට මේ බ්‍රිස්ටල් වරාය ප්‍රධාන නැවතුම් පොලක් බවට පත් වෙලා තියෙනවා. 1809 දී විවෘත කරපු මේ ෆ්ලෝටිං හාබර් කියන සංකල්පය නැත්නම් පාවෙන වරාය කියන සංකල්පය නිසා මේ වරාය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඇවෝන් ගඟේ ජලයේ උදම් බාදම් බලපෑමෙන් තොරව ජල මට්ටම ස්ථාවරව තබා ගැනීම සඳහා අගුළු සහ නාලිකා පද්ධතියක් ඉදිකිරීම හරහා නැව්වලට ඕනෑම වෙලාවක වරායේ නැංගුරම්ලා තියන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් වසර ගණනාවක් බ්‍රිතාන්‍යයේ වැදගත්ම වාණිජ වරායක් ලෙස මේ වරාය ක්‍රියාත්මක වෙලා තියෙනවා. බ්‍රිස්ටල් වරාය ලෝකයේ සුවිශේෂී වරායක් වෙන්න තව ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි ලෝකෙ මුලින්ම යකඩ බඳකින් සහ ඉස්කුරුප්පු වහලයකින් සමන්විත වුණු වාෂ්ප බලයෙන් මුහුදේ යාත්‍රා කරපු ප්‍රථම නෞකාව, ප්‍රථම මගී ප්‍රවාහන නෞකාව වන SS ග්‍රේට් බ්‍රිටන් කියන නෞකාව නිර්මාණය වුණෙත් යාත්‍රා කිරීම ආරම්භ කළෙත් මේ බ්‍රිස්ටල් වරායෙන්. ක්‍රිස්තු වර්ෂ 1843 දී බ්‍රිස්ටල් නුවර ජීවත් වුණු සුප්‍රසිද්ධ ඉංජිනේරුවෙක් වන ඉසාම්බෙඩ් කින්ඩම් බ්‍රූනල් කියන ඉංජිනේරුවරයා තමයි මෙම නැව නිර්මාණය කළේ. ඔහුගේ තවත් නිර්මාණයක් තමයි බ්‍රිස්ටල් නගරයේ ප්‍රධාන සංකේතය වෙලා තියෙන ක්ලිෆ්ටන් පාලම. අන්නේ පාලම නිර්මාණය කරපු ඉංජිනේරුවරයාම තමයි මෙම නැව නිර්මාණය කළේ. 1845-1853 කාලය දක්වා ලෝකෙ තිබුණු විශාලතම මගී ප්‍රවාහන නෞකාව වෙලා තියෙන්නේ මේ බ්‍රිස්ටල් වරාය කේන්ද්‍ර කරමින් බිහි වුණු SS ග්‍රේට් බ්‍රිටන් කියන නෞකාව. 1937 අවුරුද්දේදී මේ SS ග්‍රේට් බ්‍රිටන් කියන නෞකාවේ නාවික ගමනාගමනය අත්හැර දාලා තියෙනවා. ඊට පස්සේ 1970 අවුරුද්දේදී SS ග්‍රේට් බ්‍රිටන් නෞකාව උපන් ස්ථානයේ, ඒ කියන්නේ මේ බ්‍රිස්ටල් වරායට නැවත ගෙනවිත් අද වන විට මහජනතාවට ප්‍රදර්ශනයට තබලා තියෙන්නේ මේ වරාය තුලම නැංගුරන් ලාලා තමයි. බ්‍රිස්ටල් වරාය කේන්ද්‍ර කරගත්තු අඳුරු ඉතිහාසයකුත් ඒත් එක්කම බැඳිලා තියෙනවා. ඒ තමයි 17-18 වන සියවස. මේ කාලෙ වෙද්දී යුරෝපයේ තිබුණු ප්‍රධානම වෙළඳාමක් වුණු වහල් වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවටත් මේ බ්‍රිස්ටල් වරාය සහ ඒ අවට තියෙන නගරය පත් වෙලා තියෙනවා. අප්‍රිකාවෙන් රැගෙන ආපු වහලුන් විශාල ප්‍රමාණයක් වෙළඳාම් කිරීම, වෙන්දේසි කිරීම මෙම වරාය සහ වරාය අවට පිහිටි නගරයේදී සිදු වෙලා තියෙනවා. අදටත් එම්ෂෙඩ් කෞතුකාගාරය සහ මේ නගරයේ පිහිටලා තියෙන යම් යම් ස්ථාන ගොඩනැගිලි එම අඳුරු යුගයට, ඒ වහල් යුගයේ ලක්ෂණ වලටත් සාක්ෂි දරනවා. 1809 දී මේ වරාය මේ පවතින විදිහට පාවෙන වරායක් විදිහට නිර්මාණය වුණාට මේ වරාය ආරම්භය 1239 අවුරුද්දකට දිව යනවා.
ඒ වගේම මේ වරාය සුවිශේෂී වෙනවා. අපි දන්නවනේ යුරෝපයේ ඇතිවෙච්ච පුනරුද්ධයත් එක්ක මේ යුරෝපයේ තිබුණු රටවල් අතර තරඟයක් ඇති වුණානේ දේශ ගවේෂණ ව්‍යාපාර රටවල් හොයාගන්න යන්න. එහෙම යන තරඟයේ පුරෝගාමියෙක් තමයි මේ එංගලන්තය කියලා කියන්නේ. ඉතින් එංගලන්තේ රටවල් හොයාගෙන යන ගමනේදී එංගලන්තේ මුලින්ම ඇමරිකාව හොයාගෙන යන්න පිටත් වුණු නැව පිටත් වෙන්නේ මේ වරායේදී. 1497 අවුරුද්දේ ජෝන් කැබට් කියන නාවිකයා ද මැතිව් කියන නැවෙන් නැගලා කැනඩාවේ නිව් ෆවුලන්ඩ් කිය දක්වා යාත්‍රා කරේ මේ බ්‍රිස්ටල් වරායේ ඉඳලා. විශේෂයෙන් ඇට්ලන්ටික් සාගරය හරහා මේ ඇමරිකාව පැත්තට යන්න ලේසිම තැනක් විදිහට එංගලන්තයේ ඉඳලා මේ වරාය තීරණය කරන්න පුළුවන්. ඉතින් දේශ ගවේෂණ ව්‍යාපාරයේ පුනරුද්ධ කාලෙදී සක්‍රියව ක්‍රියාත්මක වෙච්චි ලෝකයේ හිරුණු බසින අධිරාජ්‍ය බිහි කරන නාවික ගමනේදී එංගලන්තයට මහඟු මෙහෙවරක් ඉටු කරපු වරාය තමයි මේ බ්‍රිස්ටල් වරාය. ක්‍රිස්තු වර්ෂ 1975 දී වාණිජ වරායක් ලෙස භාවිතා වීමෙන් අවසන් වුණාට පස්සේ බ්‍රිස්ටල් වරාය නැවත නව ජීවියක් නව පණක් ලබන්නේ. කෞතුකාගාර, ආපනශාලා, කැෆේ, නවීන විනෝදාත්මක අවස්ථාවන් උදා කරන තැනක්, සංචාරක ආකර්ෂණයෙන් පිරුණු ප්‍රදේශයක් විදියට. බෘුණල් විසින් නිර්මාණය කරපු SS ග්‍රේට් බ්‍රිටන් නෞකාව එම්ෂෙඩ් කෞතුකාගාරය, ඒ වගේම වරාය පෙදෙස නැත්නම් හාබර් සයිඩ් එක සංචාරකයන්ගේ ප්‍රධාන ගමනාන්ත බවට අද වනට පත් වෙලා තියෙනවා. බ්‍රිස්ටල් වරායේ ඇවිත් යන සංචාරකයෙකුට ඒත් එක්කම බැඳිලා තියෙන බ්‍රිස්ටල් පැරණි නගරයත් අපූරු සංචාරක තෝතැන්නක්. ප්‍රධාන වශයෙන්ම කෝන් ස්ට්‍රීට්, හයි ස්ට්‍රීට්, සාන්ත නිකොලොස් ස්ට්‍රීට් මේ වගේ තියෙන පැරණි නටඹුන්, ඒ ගල් පාරවල් බ්‍රිස්ටල් නගරය පැරණි යුරෝපයේ ඉතිහාසය නැවත වරක් සිහිපත් කරනවා. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් ගුවන් පෙහර හමුවේ මෙම පැරණි නගරයෙන් යම් යම් කොටස් විනාශ වෙලා තිබුණත් අදටත් ඉපැරණි බව ආරක්ෂා වුණු විශාල කොටසක් මේ නගරයේ සංරක්ෂිතව දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බ්‍රිස්ටල් වරාය සහ පැරණි නගරය කියලා කියන්නේ හුදෙක්ම ගොඩනැගිලි හෝ වරාය පමණක්ම නෙමෙයි. බ්‍රිතාන්‍යයේ වෙළඳාම, නාවික ගවේෂණ, කාර්මික නවෝත්පාදන සහ සමාජ ඉතිහාසය එකට එකතු කරන ජීවමාන උරුමයක් කියලයි මට නම් හිතෙන්නේ.
පළවෙනි ලෝක යුද්ධය සහ දෙවෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට ඉතා සුවිශේෂී වුණු තැනක් තමයි මේ බ්‍රිස්ටල් නගරය සහ බ්‍රිස්ටල් වරාය කියලා කියන්නේ. ඉතින් පළවෙනි ලෝක යුද්ධයේදී දෙවෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයට මහඟු සේවයක් කරපු මේ බ්‍රිස්ටල් වරායෙන් මුහුදට දියත් කරපු නෞකා විශාල ප්‍රමාණයක් සහ ඒවයි ගමන්ගත්තු විශාල නැවියන් සංඛ්‍යාවක් විනාශයට පත් වුණා, ජීවිතක්ෂයට පත් වුණා මේ ලෝක යුද්ධ දෙක නිසා. ඉතින් ඒ ලෙස විනාශ වුණු ඒ නෞකා සහ ඒවයි ගමන්ගත්තු නැවියන් සිහි කරලා අද වෙනකොට මේ බ්‍රිස්ටල් නගර මැද්දේ බ්‍රිස්ටල් සිටි සෙන්ටර් එකේ වරායට ඉතා ආසන්න තැනක ස්මාරකයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් බ්‍රිස්ටල් නගරේ මේ බ්‍රිස්ටල් නගරේ වරායේ සංචාරය කරන සංචාරකයෙකුට මේ ස්ථානය ඉතා සුවිශේෂී. දැන් මං ඉන්නේ ඒ දෙවන ලෝක යුද්ධයේ පළවෙනි ලෝක යුද්ධයේ විනාශයට පත් නෞකා සහ නැවියන් සිහි ගන්වලා හදපු ස්මාරකය ළඟ.